හරි 2021ට ජම්බාර පද්ධතියක් එක රූපේ පෙන්වන්න ඇත. මේක මේ ගොඩක් ඔය මේ අර සිවිල් ඉංජිනේර්ස්ලා අර ගොඩාක් ලොකු එහෙම ගොඩාක් ලොකු අවස්ථාවල විතරනේ පොඩි අවස්ථාවක හදනවා. බිල්ඩින් හදනකොට ඒ බිල්ඩින් එක දැන් අර අත්තිවාරම දාන්න හොඳ ශක්තිමත් මේ අත්තිවාරමකට හරි. එතකොට ඔන්න ඔය වැඩේ කරන්න මේ වගේ මේ ඔය ටැබ් හරි. මේ වගේ කණු පොළොව ඇතුළට ගොඩාක් තදක තල්ලු කරලා ඒ කණු මත තමයි බිල්ඩින් එක ගොඩනගන්නේ. හරි. එතකොට එහෙම කණුවක් පොළොව ඇතුළට යවනවා කියන එක මේ අතෙන් තද කරලා යවන්න ලේසි නෑනේ. ඉතින් බොහොම සරල සංකල්පයක් ඒ කට්ටිය ඒකට යොදා ගන්නවා මේ විදිහට උස්සලා අතහරිනවා. ඉතින් මේ වස්තුව ගිහිල්ලා මේ කණුවේ වදිනකොට කණුව මේ පොළොව පසාරු කරගෙන ඇතුළට යනවා. ආයෙ උස්ස ගහනවා. හරි. එතකොට මේක ටික පල්ලට යනවා. කතා තේරෙනවද? හරි. අන්න ඒ ප්‍රායෝගික යෙදීම හරි ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හරි. ජම්බාර පද්ධතියක් රූපේ තියෙනවලු. හරි. ඒ ලක්ෂණ විවර්තනය කරලා ස්කන්ධේ 2000ක් විච්ච වානේ බාහුවේ ස්කන්ධේ 2000යිලු. හරිද? බාහුවේ මාන ටික මෙතන දීලා තියෙනවලු. හරි. වානේ බාහුවේ ගුරුත්ව කේන්ද්‍රයේ ජීවල පීඩන. හරි. ඒතකොට බාහුවේ ඉහළ කෙළවරෙන් ස්කන්ධේ කිලෝග්‍රෑම් 200ක් වන මේ වගේ වස්තුවක් එල්ලලා තියෙනවා කප්පියකින්. හරි. සෝරි. ස්කන්ධ කිලෝග්‍රෑම් 200ක් වන කප්පියක් සවි කරලා තියෙනවා. මේතින් බාහුතුර. හරි. ඒ විදුලි මෝටරයකින් කැරකවිය හැකියි. හරි. ඉලෙක්ට්‍රිකලි අපිට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කේබලයක් කප්පිය වටා ඔතා ඇති අතර එහි නිදහස් කෙළවර ස්කන්ධය 800ක් තියෙනවලු. හරි. දිගවලට එකම දීලා තියෙනවා. හරිද? හරි. මේකේ මේ හයිඩ්‍රොලික් සිස්ටම් එකකුත් තියෙනවා කියලා කියනවා. හරිද? පැස්කල් මූලධර්ම. මතකයි? මොකක්ද අහන්නේ? බාහුව හා එහි ඇමනුම සමතුලිතව තබා ගැනීම සඳහා හරි මේක සමතුලිතව තියෙන නම් දෙක රූපේ පෙන්වන්න ඇති පරිදි හරි ද්‍රාව පද්ධතිය භාවිතයෙන් C ලක්ෂය DF එක බලයක් යෙදිය යුතුයි. හරි බලන්න අපිට කියනවා මෙන්න මේක සමතුලිතව තියන්න නම් මෙන්න මෙතන අර හයිඩ්‍රොලික් සිස්ටම් එක පාවිච්චි කරලා මෙන්න මෙතන F එක බලයක් යොදන්න ඕනලු. F එකේ දිශාව AC දිගට ලම්බකයිලු. AC ට ලම්බක දිශාවට තියෙන. හරි. ඒ ලක්ෂය වටා ගූර්ණ ගැනීමෙන් F එක බලය අගය ගණනය කරන්න අයියෝ හරිම සරලයි. ඒ ලක්ෂය වටා දැන් සමතුලිතයි නම් ගූර්ණ මූල ධර්මයට අනුව නේද? සමතුලිතයි නම් ඉතින් ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණාංග විජයක බිඳුවයි. ඉතින් එහෙනම් ඒ ලක්ෂය වටා ගූර්ණාංග විජයක ගත්තම ඔය F එක හොයාගන්න හරිම ලේසි. මේ හැම ලම්බ දුරක්ම ලකුණු කරලාම තියෙනවා. කවදාවත් එච්චර උදව් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. ටියුට් එකක්වත් මං කියන්නේ. හරි. ඉතින් F එක බලලේ ගන්න කරමු අපි එහෙනම්. කියනවනේ. අපි ගමු ඒ වටා ගූර්ණ. ඒවට ගුරුණාංග විජයක බිඳුවට සමානයි. හරි සමතුලිත නිසා. හරිද? හරි අපි ලියමු. දක්ෂිණාවර්ත ටික අපි ලියන් යමු ඉස්සෙල්ලාම. මෙන්න මෙතන බරෙන් يعني වානේ බාහුවේ බරෙන් ඇති කරන දක්ෂිණාවර්ත ගුරුණයක් 2000 වතාවක් බර නම් G අකුරු ලියන්න ඕනෙම නැහැ. ඉතින් හැම පදයකම තියෙනවනේ කැපෙනවනේ. ඒතර 2000 වතාවක් එයාට තියෙන ලම්බ දුර දෙක බවට පේනව නේද? ගන්න ලකුණු කරලා තියෙනවා. ඊට අමතරව 800කුත් තියෙනවා මෙන්න මෙතන 200කුත් තියෙනවා. දෙන්නගෙම ක්‍රියා රේඛා කියලා කියන්න බෑනේ. මෙයා ඇයි එහෙම කරලා තියෙන්නේ පොඩ්ඩක් බලමු අපි. හරි. මේ දුර දීලා නැහැ නේ ඒකයි. හරි. එතකොට මෙන්න මෙයාගේ බරේ ක්‍රියා රේඛාව වෙන්නේ මේ 800 බරේ ක්‍රියා රේඛාව වෙන්නේ මෙන්න මේකම තමයි. මේ දෙන්නගෙම ක්‍රියා රේඛාව මේක. එතකොට ඒ වලින් ඇති ලම්බ දුර කියන්නේ මේකනේ. ඉතින් මේ ලම්බ දුර ගන්න මෙන්න මේ දුර මේ පැත්තට විභේදනය කරන්න ඕනේ. AB දුර විභේදනය කරන්න ඕනේ. AB දුර අපිට දීලා තියෙනවා 10 කියලා. එතකොට 10යි cos 30 නෙවෙයි 10යි sin 30 නේ. හරි. එතකොට 10යි sin 30 වතාවක් එතන තියෙන මුළු බර වෙන්නේ කිලෝග්‍රෑම් වලින් නම් 10000යි. සෝරි 1000යි නේ. මම අර G අකුරු හිතාමතාම ලියන්න නැතුව ඉන්නවා. මොකද හැම පදයකම එක තියෙනවා. හරි. ඊට පස්සේ ඒ දෙන්න තමයි දක්ෂිණාවර්ත ගූර්ණ. එතකොට වාමාවර්ත ගූර්ණයක් ඇති කරන කෙනෙකුත් අනිවාර්යෙන් ඉන්න බෑ. එයා තමයි අර F1 කියලා කියන්නේ. ඒතර F1 වතාවක් දෙකනේ. මේක සමාන වෙන්න ඕනේ F1 වතාවක් දෙකට. වාමාවර්ත කියන මම මෙතන ලියනවා.
නොදන්න පදයකට ඉන්න F එක විතරයි මේක සුළු කළා මට F එක අගේ ගන්න පුළුවන් බොහොම සරලව. සුළු කරාට පස්සේ ඇවිල්ලා තියෙනවා පොඩි බලයක් නෙමෙයි 45000ක් නේ ලොකු බලයක්. මෙන්න මේ වගේ බලයක් ඇවිල්ලා තියෙනවා. හරි. රයිට්. බලේ නේ. එතකොට මේ ජියකුර දාන්න ඕනද? අනිත් පැත්තේ ජියකුර කැපෙන්නේ නැහැ. මේක දාන්න. මම අර හිතාමතා දාපු නැති ජියකුර දාන්න. මොකද අනිත් පැත්තේ ජියකුර කැපෙන්නේ. එතකොට 45000ක විතර උත්තරය එනවා. හරි. B බටන්. ඉහත F එක බලය සපයන්නේ මෙන්න මේ තුන්වෙනි රූප සටහනේ තියෙන විදිහට ද්‍රව පොම්පයක් තියෙන සම්පීඩිත තෙල් මගින් කියලා කියනවා. හරි. බොහොම සරලයි පැස්කල් මුදල්ම දාන්න තියෙන්නේ. අපි හොඳින්ම දන්න කාරණා. ප්‍රධාන පොම්පේ ඇති පිස්ටනේ හරි හරස්කඩ වර්ගඵලය 4යි. ප්‍රධාන පොම්පේ තියෙන මෙන්න එයාගේ පිස්ටන් එකේ හරස්කඩ වර්ගඵලය 4යි. C ලක්ෂයේ තියෙන පිස්ටන් එකේ හරස්කඩ වර්ගඵලය 60යි. හරි. F එක බලය ලබා ගැනීම සඳහා ප්‍රධාන පොම්පේ පිස්ටනේ හරි ප්‍රධාන පොම්පේ පිස්ටනේ F2ක් ඉදිරිය. හරි. බොහොම සරල කතාවක් ඉතින් මේක අපි දන්න දේ නෙමෙයි. හරි දැන් එතකොට මේ F2 බලය ගණනය කිරීම සඳහා භාවිත කළ යුතු මූලධර්මය නම් කරන්න කියලා කියනවා. පැස්කල් මූලධර්මනේ. හරි. F2 අගේ සොයන්න කියලා කියනවා. අපිට නම් කෙලින්ම පැස්කල් මූලධර්මය භාවිත කරන්න පුළුවන් මෙතන. පැස්කල් මූලධර්මයට අනුව අර බාහිරින් යොදන පීඩනය වෙනස් නොවි සම්ප්‍රේෂණය වෙනවානේ සංවෘත තරලයක් තුල. ඔකනේ කතාව. ඒ කියන්නේ F1 යට ඒක සමාන වෙනවා F2 යට ඒ දෙකටනේ. අහන්නේ මොකද්ද අපි? අපි දැන් F1 කලින් හෙව්වනේ. ඒතර වර්ගඵල දෙකක් දීලා තියෙනවනේ. අහන්නේ F2 නේ. හරිද? F1 යගේ ආවේ 45000යි කියලා. පොඩ්ඩක් බලන්න වෙනවා හරියට මේ ඒක යෙදුවේ කොතනද කියලා නේ. ඒක කොතනද කියලා. පොඩ්ඩක් කලින් පිටුට යන්න වෙනවා. හරි අපිට දීලා තියෙන වර්ගඵල F1 යොදන තැන වර්ගඵලය 4යි. එහෙමද? F1 බලය සපයන්නේ සම්පීඩිත තෙල් මගින් හරි. ප්‍රධාන පොම්පේ හරස්කඩ වර්ගඵල 4 කියලා කියන්නේ. ඒතර F1 යොදන්නේ ඒතර නෙමෙයිනේ. C ලක්ෂයේ තියෙන හරස්කඩ වර්ගඵල 60යි. හරි. F1 යටින් ලියවෙන්න ඕනේ 60. F1 යටින් ලියවෙන්න ඕනේ 60. හරි. මෙයාට ලියන 60. එතකොට සමාන වෙනවා F2 තමයි මට හොයාගන්න ඕනි. F2 යටින් ලියන අනිත් වර්ගඵලය ඒ වර්ගඵලය ගානේ දීලා තියෙන විදිහට 4යි. හරි. මේකෙන් මට F2 යගේ ගන්න පුළුවන්. සුළු කරාට පස්සේ F2 යගේ එළිදා 3000. හරි. දැන් කතාව මේකයි. පොඩ්ඩක් මේක ඔලුවට දාගන්න try කරමු. දැන් අර C එකෙන් F1 බලයක් හදලා දෙන්න ඕනි බාහුව සමතුලිත කරන්න නම්. බාහුවේ සමතුලිතතාවය සඳහා C ලක්ෂයෙන් 45000ක බලයක් හදලා දෙන්න ඕනේ. ඒ වුණාට මිනිස්සයා විසින් 45000ක් හදන්න ඕනේ නැහැ. බලය වර්ධනය කරන්න අපි ගාව ක්‍රම තියෙනවා. ඉතින් හයිඩ්‍රොලික් සිස්ටම් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ 45000ක බලය හදන්න හරි මිනිස්සයා විසින් සපයන්නේ 3000ක බලයක්. හරි. ඉතින් පැස්කල් මූලධර්ම පාවිච්චි කරලා පුළුවන් බලය වර්ධනය කරන්න. හරි. ඒක තමයි එතන කතාව. හරිනේ. ඊට පස්සේ ද්‍රව පොම්පේ සම්පීඩිත තෙල්වල පීඩනය කොපමණද? හරි මේ වෙලාවේ ඇතුලේ ප්‍රෙෂර් එක මොකක්ද කියලා. හරි ඒක ඉතින් අර බාහිරින් ඇති කරන ප්‍රෙෂර්. ඒකනේ හැමතැනම ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙන එක වගේක් විදිහට. එහෙනම් මේ වෙලාවේ ප්‍රෙෂර් එක මට කෙලින්ම ගන්න පුළුවන්. මොකක් හරි කියන්නේ. ඔයාලට ඕනනම් පුළුවන් F2 A2 බෙදන්න. එහෙම කළ උත්තරේ ගන්න පුළුවන්. එහෙම කරනවා නම් 3000 බෙදීම එතන වර්ගඵලය උනේ 60යි 10යි ඍණ 4නේ. මම මේ 10යි ඍණ 4 දැම්මේ අර වර්ග සෙන්ටිමීටර් SI කරන්න. හරි නේද? මේක සුළු කරලා අපිට ගන්න පුළුවන්. මේක සුළු කරාට පස්සේ අගයක් ඇවිල්ලා දෙනවා 7.6 10.
මේක තමයි ප්‍රශ්නේ. 7.6 10. හරිද? අපි යමු ඊළඟ කොටසට. C part එක. කප්පියේ අරය 10යි. හරි. ස්කන්ධයේ m සහ අරය සිම්පල් r වන කප්පියක භ්‍රමණ අක්ෂය වටා අවසිත ගුරුනේ දිය තියෙනවා. හරි. කේබලය ලිස්සා යාමකින් තොරව චලනය වෙනවා. හරි. බාහුව දෙක රූපේ පෙන්වන ඇති පරිදි එහි උපරිම සිරස් පිහිටුමේ ඇති විට කප්පියේ කැරකවීම මගින් වාහනයේ සිලින්ඩරය 0.5ක නියත තොරණයකින් ඉහළට රැගෙන එනවා. උඩට යනවා. සිලින්ඩරය එසවීම සඳහා මෝටරය මගින් කප්පියට යෙදිය යුතු ව්‍යාවර්තය ගණනය කරන්න කියලා කියනවා. දැන් භ්‍රමණ චලිතයේ පාර්ට් එකනේ. භ්‍රමණ චලිතයේ පාර්ට් එක. මෙහෙමනේ. මෙන්න කප්පිය තියෙනවා. මෙන්න කේබල් එක තියෙනවා. මෙන්න සිලින්ඩරය තියෙනවා. ඔය සිලින්ඩරය උඩට අරගෙන යන්න ඕනලා තියෙනවා 0.5ක රේඛීය ත්වරණය. හරිද? එතකොට මෙන්න මෙතන ආතතියක් ඇති අපි ඒක t කියලා ගමු. හරිද? මෙන්න මේ. එහෙම කරන්න නම් කප්පිය මෙන්න මේ පැත්තට කරකවා ගන්න ඕනි. අන්න එහෙම කරකවා ගැනීම සඳහා බාහිරින් යෙදිය යුතු ව්‍යාවර්තය තමයි අහන්නේ. බාහිර ව්‍යාවර්තය තමයි අහන්නේ. හරිද? දැන් අපි ප්‍රකාශය ලියමු. මෙයාගේ බර තියෙනවා පල්ලෙහාට. ඒ අගය බලාගත්තේ නැහැ මම. සංකේත වලින් දෙන්න තියෙන්නේ. අගයන් දීලා තියෙන්න ඕනේ. උඩ ඇතිනේ. මගේ අතේ තියෙන එකෙන් බලන්නම් කිලෝග්‍රෑම් 800යි. කිලෝග්‍රෑම් 800. ඒ කියන්නේ 6000යි. හරි. පුළුවන් නේද වැඩේ කොට දාන්න. මෙයාගේ රේඛී ත්වරණය දන්නවා. ඒ නිසා අර කෝණික ත්වරණය අපිට ගන්න පුළුවන්. හරි. ටී හොයා ගන්න. මම මෙහෙම කරන්න. මේ 800 කිලෝග්‍රෑම්ට අහන්නකො මම පැහැදිලි කරලා ඉන්නම් වට. මේ රේඛීය ත්වරණය දීලා තියෙන නිසා කොහොමත් මෙන්න මේ තන්තුවේ රේඛීය ත්වරණයත් ඒකමයි. කප්පියේ පරිධිය ලක්ෂයක ස්පර්ශීය ත්වරණයත් ඒකමයි. ඒ නිසා මට ඒක පාවිච්චි කරලා කෝණික ත්වරණය ගන්න පුළුවන්. ඇල්ෆා සමාන a බෙදීම r දාලා. කෝණික ත්වරණය මම දන්නවා. මෙයා දන්නවා කියන්නේ අරයා දන්නවා තමයි. හරිද? එතකොට කෝණික ත්වරණය දන්නවා නම් මෙන්න මේ ව්‍යාවර්තය හොයන්න ආතතියෙන් අනිත් පැත්තට ඇති කරන ව්‍යාවර්තය හොයන්න එපේ. ඒක හොයන්න මම t දැනන් ඉන්න. ඒ නිසා මම මුලින්ම t හොයලා ඉන්නම්. මෙන්න මෙයාගේ චලිතය ගැන හිතුවොත් එහෙම නොදන්න පදේ ඉන්නේ t විතරයි. අන්න ඒ දේ තමයි t හොයන්න තමයි මම වැඩේ කරන්නේ. හරි. එහෙනම් මෙන්න මෙයාට ඉහළට දාන්න f සමාන t රින 8000 සමාන 800යි. කරේ භාගය. හරි. t ගගේ 8400. හරිනේ. t ගගේ 8400. දැන් ඉතින් t දන්නවා නම් අපි කප්පිය සලකමු. කප්පියට ටව් සමාන i alpha. එතකොට බාහිරෙන් යොදන්න ඕනේ ව්‍යාවර්තය තමයි අහන්නේ. ටව් බාහිර ඍණ මෙන්න මේ ආතතියෙන් ඇති කරන ව්‍යාවර්තය ඉන්නේ 8400යි. අරය මතකද සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ 0.1නේ. සමානයි භාගයේ වතාවක්. දැන් මේක භාගයක mr වර්ගනේ. මෙයාගේ අවසිත ගුරුනේ. කප්පියේ ස්කන්ධේ ගාන දීලා තිබ්බ 200යි කියලා. හරි. භාගයයි i භාගයක් m r වර්ග. අරේ වර්ගය කියලා කියන්නේ සෙන්ටිමීටර් 10 කියන්නේ 0.1 මීටර. 0.1 වර්ගය කියලා කියන්නේ 1/100. මේ මම ලිව්වේ අවස්සති ගුරුණය. මම මේ දාන්නේ ටව් සමාන i alpha නේ. i තමයි ලිව්වේ. alpha මට ලියන්න පුළුවන් a බෙදීම r කියලා. a ගාගේ 0.5යි. අරය 0.1යි. මට මේ ලියන්න පුළුවන්. එහෙනම් මට පේනවද මෙතන නොදන්න පදයකට ඉන්නේ අර මම විසින් යෙදිය යුතු බාහිර ව්‍යාවර්තය විතරයි. එහෙනම් මේක සුළු කරලා මට බාහිර ව්‍යාවර්තය ගන්න පුළුවන්. පැහැදිලිද? සුළු කරාම 845 ක උත්තරය ලැබෙනවා. මෙන්න බාහිර ව්‍යාවර්තය. හරි. දැන් මේ කතන්දර හරි සරලයි. හැබැයි හරි පිළිවෙලට වැඩි තියෙනවා. බලන්න මොන හරි අඩුපාඩු වගේ තියෙනවද කියලා. හරි.
මෙතන ඔක්කොම දීලා තියෙන සාධිත හොයාගත්තා. ඊට පස්සේ කප්පියට ටවුසර් නයිල් දැම්මා. එතන උත්තර ගන්න. හරිනේ. දැන් එතකොට මෝටරේ මගින් යොදන්න ඕනේ ව්‍යාවෘතය ගණනය කරා. දෙවෙනි පාර්ට් එක බලමු. ආයෙත් මේ කියන්නේ මේ මූලිකනේ. මේකේ තියෙන කතන්දරය අමතක කරන්න එපා. හරි. අර ජම්බාර පද්ධතියෙන් ඔය සිලින්ඩරේ උඩට අරන් දැන් අතහරින්නයි යන්නේ. අතහැරියට පස්සේ ඒක ගිහිල්ලා අපි අර පිලේ කියලා කියනවා. ගිහිල්ලා වදිනවා අර යට තියෙන මේ කුළුනේ. හරි. සිලින්ඩරය යම් උසක් කරා ඉහළට චලනය වූ පසු මෝටරය ක්‍රියාවරීද කරන අතර ටික වෙලාවකට පසු සිලින්ඩරය මොහොතකට නතර වෙනවා. හරි. දැන් උඩට ගිහිල්ලා සිලින්ඩරය නතර වෙනවා. පසුව කප්පිය නිදහසේ භ්‍රමණය වන අතර කේබලයට සම්බන්ධ කර ඇති සිලින්ඩරය මේ ටැඹ මතට වැටීමට සලස්වනවා. හරි. සිලින්ඩරය එසෙව්වා. ඊට පස්සේ අතහැරියට පස්සේ හරි මේ ෆයිල් එකට වැටීමට සලස්වනවා. හරි. සිලින්ඩරයේ ටැඹයේ වැදීමට පෙර සිලින්ඩරයේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ වගේ උසක සිට පහළට වැටෙනවා කියලා කියනවා. ටැඹයේ වැදීමට මොහොතකට පෙර සිලින්ඩරයේ ප්‍රවේගය ගණනය කරන්න කියලා කියනවා. හරි. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඔය වගේ උසක ඉඳලා පල්ලෙහාට වැටෙනවා කියලා කියනවා. හරි. මොහොතකට පෙර ප්‍රවේගය. හරි. ඒතර අපිට ශක්ති සංසතියක් මෙතන භාවිත කරන්න පුළුවන් නේ. ඝර්ෂණ ව්‍යාවෘතයේම සලකන්න එපාලු. ඒ නිසා ශක්තිය හානි වීම සලකන්න ඕනේ නැහැ. ඒතර රූප සටහනේ තියෙන විදිහට කියන්නේ අර හැම්බ තියෙන මට්ටමට සාපේක්ෂව මෙච්චරක් උසින් කියලා තමයි කියන ඇත්තේ. නේ? හා. එහෙනම් අපිට කෙලින්ම ශක්ති සංසතිය පාවිච්චි කරන්න පුළුවන්. සිලින්ඩරයට ශක්ති සංසතිය එයාගේ අඩුවන විභව ශක්තිය වෙන්නේ mgh. මේක සමාන වෙන්න ඕනේ එයාගේ ගබඩාවන චාලක ශක්තියට. අපි පොඩ්ඩක් බලලිමු මේ එච්චරද කියලා. හොඳයි අර කප්පියකුත් කරගෙනව නේද? පොඩ්ඩක් ඒක බලලිමු. කප්පිය ගැන මොකද කියන්නේ මෙතන? කප්පියේ චලනය සලකන්න ඕනේ. අර ඝර්ෂණ ව්‍යාවෘතයෙන් නොසලකා හරින්න කියලා කියන්නේ. ඒනට දැන් පල්ලෙහාට එනකොට කප්පියත් කරගෙනවා. හරි. කප්පියේ චලිතයත් සලකන්න ඕනේ. එතකොට අපි ඒකත් මෙතන ගමු. සිලින්ඩරේට එතකොට කාටද ශක්ති සංසතිය දාන්නේ කියන එක අපි මෙතන කතා කරන්න ඕනේ. කෙලින්ම ශක්ති සංසතියෙන් කියලා කිව්වම හරි. එතකොට සිලින්ඩරේ අඩුවන ශක්තිය සමාන වෙනවා සිලින්ඩරේම ගබඩාවන චාලක ශක්තිය ධන අර කප්පියේ ගබඩාවන භ්‍රමණ චාලක ශක්තිය. ඒතර භාගයක් i ඔමේගා වර්ග මට ඔමේගා වර්ග ලියන්න පුළුවන් v වර්ග බෙදීම r වර්ග කියලා. හරිද? දැන් මට මේ v ගාගේ ගන්න පුළුවන් මේ සිලින්ඩරේ අවසද කූරණ කප්පියේ අවසද කූරණ මම කලින් හෙව්වේ නැහැ. මට ආදේශ කරන්න තිබුණා මං ඉන්නට වෙනම හෙව්වේ නැහැ. දැන් ඉතින් ආයසරයක් ගන්න වෙනවා. හරි. සිලින්ඩරේ ස්කන්ධය 800යි g ගාගේ 10යි. එයා කොච්චර උසක ඉඳලාද වැටෙන්නේ කියලා ගාන දීලා තිබ්බා. 45 වෙදී මටයි. 45 වෙදී මටක ඉඳලා පල්ලයට වැටෙනවා. හරි. ඒතර භාගයයි 800යි. එයාගේ ස්කන්ධය 800යි. වතාවක් v වර්ග ධන භාගයේ වතාවක්. අවසද කූරණය මෙතන ආදේශ කරන්න වෙනවනේ. භාගයයි මේ කප්පියනේ. කප්පියේ ස්කන්ධය 200යි. වතාවක් r වර්ග. ඕකනේ අවසද කූරණයනේ. v වර්ගයට r වර්ග. මේ r වර්ගට මේ r වර්ග කැපෙනවනේ. දැන් බලන්න මෙන්න මේ ප්‍රකාශන ඇතුළේ නොදන්න පද ඉන්නේ v විතරයි. මට මේක සුළු කරලා v ගන්න පුළුවන්. පැහැදිලිද? උත්තරේ 10ක ඉදිරියට. ලස්සන කැපෙන උත්තර දෙයක්. සාමාන්‍යයෙන් ඔය මම ගියසෙත් මේ කතාව කිව්වා. සාමාන්‍යයෙන් ඔය අවසාන අවුරුදු වල කියන්නේ 2019 පස්සේ සිලබස් එකේ ගොඩක් වාත කරන සුළු කිරීම අඩුයි. ඒක වට හොඳයි. හරි. එහෙම තියෙනවත් නැත්තේ නේ? තියෙනවා. දැන් මේ ගන්න මම දැක්ක තරමින් තාම එහෙම වාත කරන සුළු කිරීමක් තිබෙන්නේ නැහැ. හරි. සංකල්ප ඉතින් හොඳට චෙක් කරමු. පරිස්සමෙන් වැඩේ කරන්න ඕනේ. දැන් උතන එහෙම දැක්කම අර කප්පිය කරගෙන බව අමතක වුණොත් එහෙම වැඩේ යවුවා. තුන්වෙනි පාඩේ. ගැටුවෙන් පසු කිසිදු පොලාපැනීමකින් තොරව සිලින්ඩරය සහ ටැඹ සංයුක්ත වස්තුවක් ලෙස ගමන් කරනවලු. මතකද පූර්ණ අප්‍රත්‍යක්ෂ ගැටුම් වල ලක්ෂණය මේක නේද? පොලාපැනීමකින් තොරව දෙන්නම එකට ගමන් කරනවා. මේ කුමන වර්ගයේ ගැටුමක්ද කියලා අහලා තිනවා. උත්තරේ පූර්ණ අප්‍රත්‍යක්ෂ ගැටුම.
මාගින් එකේතර අප්‍රත්‍යක්ෂ කියන වචන විතරක් වුණත් ලකුණු දීලා තිනවා. හැබැයි අපි හරියටම දන්නවනේ. මේක පූර්ණ අප්‍රත්‍යක්ෂ ගැටුම. ඊට පස්සේ අපෙන් අහනවා චාලක ශක්ති හානිය ගැන හිතලා මෙම වර්ගයේ ගැටුම හඳුනාගන්නේ කෙසේද කියලා අහනවා. ඒ කියන්නේ දැන් අප්‍රත්‍යක්ෂ ගැටුම මෙහෙමනේ. ප්‍රත්‍යක්ෂ ගැටුමක ශක්තිය හානි වෙන්නේ නැහැ. චාලක ශක්තිය හානියක් නැහැ. පෙර චාලක ශක්තිය පසු චාලක ශක්තියට සමානයි. අප්‍රත්‍යක්ෂ ගැටුමක පෙර චාලක ශක්තියට වඩා පසු චාලක ශක්තිය අඩුයි යම් චාලක ශක්තිය හානියක් වෙනවා. පූර්ණ අප්‍රත්‍යක්ෂ ගැටුමක තියෙන විශේෂය තමයි චාලක ශක්තිය හානි වීම උපරිම. ඒ දෙන්න ගැටෙනකොට සිද්ධ වෙන්න පුළුවන් උපරිම චාලක ශක්තිය හානිය තියෙන්නේ මේ වෙලාවේ. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් චාලක ශක්තිය හානිය උපරිම වන අවස්ථාව. චාලක ශක්තිය හානිය උපරිම වන අවස්ථාව. හරි. ඒක තමයි පූර්ණ අප්‍රත්‍යක්ෂ ගැටුමක ලක්ෂණය. ඒ වෙලාවේ තමයි චාලක ශක්තිය හානිය උපරිම. ඒක වරදවා තේරුම් ගන්න එපා. තියෙන ශක්තිය සම්පූර්ණයෙන් හානි වෙනවා කියන එක නෙවෙයි ඒකේ අදහස. තියෙන චාලක ශක්තිය සම්පූර්ණයෙන් හානි වෙනවා කියන එක නෙවෙයි. හරි. ඒක තමයි ඒ දෙන්න අතර සිද්ධ වෙන්න පුළුවන් ගැටුමක වෙන්න පුළුවන් උපරිම චාලක ශක්තිය හානිය. අන්න එහෙම. කතාව තේරුම් ගන්න. තියෙන ඔක්කොම හානි වෙනවා කියලා නෙවෙයි කියන්නේ. මොකද ගැටුණට පස්සෙත් එයාලට ප්‍රවේගයක් තියෙනවා පල්ලට යනවා. හරිද? හතරවෙනි කොටස. ගැටුමෙන් මොහොතකට පසු සිලින්ඩරේ සහ ටැඹේ ප්‍රවේගය ගණනය කරන්න. මට මේ වැඩේ කරන්න එහෙනම් රේඛී ගම්මිතා සංසිද්ධි භාවිත කරන්න පුළුවන් නේ. මොකද මේ දෙන ගැටෙනකොට හරි මෙතන ගැටෙනකොට ගැටීමට සුළු මොහොතකට පෙර සහ සුළු මොහොතකට පසු අපිට සලකන්න පුළුවන් මෙයාල මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැහැ කියලා. හරි. ඔන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕනේ. හරි. ඉතින් එහෙම නැහනේ. ටැඹ පොළොව අස්සේ හිර වෙලානේ තියෙන්නේ. ඒතකොට ටැඹට පහර වදිනකොට අර පොළවෙන් ඇති කරන ඝර්ෂණ බලය තියෙනවනේ ටැඹ මත. ඒ නිසා බාහිර අසමතුලිත බලයක් නෑ නෙවෙයි තියෙනවනේ. අද තේරුණා. හරි. ගැටුමට සුළු මොහොතකට පසු සහ සුළු මොහොතකට පෙර කියන අවස්ථාව ඇතුලේ ඔය සිලින්ඩරේ ඇවිල්ලා ටැඹේ වදිනකොට ඉතා විශාල ආවේගී බලයක් ඇති වෙනව නේද? අන්න ඒ ආවේගී බලයට සාපේක්ෂව අර පොළවෙන් ඇති කරන ඝර්ෂණයන් නොසලකා හරින්න පුළුවන්. හරි. කතාව තේරුම් ගන්න. ඒ නිසා ගැටුමකදී ඉතා විශාල ආවේගී බලයක් ඇති වෙන වෙලාවේ අර අනිත් බාහිර අසමතුලිත බල තිබුණා. ආවේගී බලය ඉතා විශාලයි. ඒවට සාපේක්ෂව මේ කට්ටියකින් කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ පොඩි බලයකින් ගම්මිතාව වෙනස් කරන ප්‍රමාණය ඉතා ස්වල්පයි අර ආවේගී බල වලින් කරන දේවල් වලට සාපේක්ෂව. ඒක නිසා හරි මේක ඒ ලෙවල් චෙක් කරා මීට කලින් උඩට අවුරුදු 10ක් මත නැහැ 1989 වගේ මම මතකද හරි. ඔය රේඛී ගම්මිතා සංස්ථිතිය ටියුට් වල බලන්න තියෙන අර ට්‍රොලි දෙකක් ගැටෙන ගානක් එහෙම තිබ්බා පොඩ්ඩක් බලන්න Facebook පොත්වල හරි වගේ ටියුට් වල එහෙම ඇති 1989 මට මතකද හරි. ඒකෙත් ඔය කතන්දරේ අන්තිමට මහනවා හරිද? ඒ කියන්නේ මුලින්ම ගානේ තියෙන්නේ සුමට රේල් පාරක ට්‍රොලි දෙකක් ගැටෙන ගානක් අන්තිමටම හරි රළු වුණොත් එහෙම අර ගම්මිතා සංසිද්ධිය යදන්න බැරිද කියන එක අහලා තිනවා. එතන උනත් ගත්ත කතන්දරේ තමයි ආවේගී බලයෙන් පවතින වෙලාවකදී අර ඝර්ෂණය විසින් ඇති කරන බලය මේ අපිට ඒ කියන්නේ ඒ බලපෑම නොසලකා ගන්න පුළුවන්. ඔගේ කතාව. හරි. 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 එහෙනම් මෙතනදී අපිට පුළුවන් රේඛී ගම්මිතා සංසිද්ධිය භාවිත කරලා ඔය ප්‍රවේගය හොයන්න. මෙහෙමනේ. අපි දැන් මේ පැත්තට දාමු රේඛීය ගම්මිතා සංසිද්ධිය. පෙර පද්ධතිය කියලා කියන්නේ ඒතර මේ ටැඹ. සිලින්ඩරේ. මෙයාට තිබුණා 20ක ප්‍රවේගයක්. මට මතක 10ක ප්‍රවේගයක්. ගැටුමෙන් පස්සේ මෙයයි ටැඹයි. ටැඹේ ස්කන්ධය දීලා ඇති. ටැඹේ ස්කන්ධය 480. මේ දෙන්න ගමන් කරනවා එකට එකක් ගානෙම දීලා තියෙනවා. ගමන් කරන ප්‍රවේගය මම v කියලා ගන්නම්. එහෙනම් මේක සුළු කරලා මට දෙන්න ගමන් ආරම්භ කරන ප්‍රවේගය ගන්න පුළුවන්. කොමස් කරන කෙනෙක්. හරි. සුළු කරාට පස්සේ v එකට ඇවිල්ලා තිනවා 6.2. හරි. ඉතින් ඊට පස්සේ හරිනේ. අවසාන කොටස. එක පහරකින් ටැඹ කිදා බසින දුර 20 සෙන්ටිමීටර නම් කිදා බැසීමට එරෙහිව පස මගින් ඇති කරන ප්‍රතිරෝධක බලය සාමාන්‍යයෙන් ගණනය කරන්න. මොකක්ද කියන්නේ?
දැන් ටැබයි සිලින්ඩරයයි එකට තමයි ගමන් කරන්නේ හරිද එයාලට චාලක ශක්තියක් තියෙනවනේ මොකද ප්‍රවේගිකුත් හොයාගත්තනේ හැබැයි චාලක ශක්තිය තිබුණාට පල්ලෙහාට යනකොට අර පොළවෙන් ඇති කරන ඝර්ෂණයට එරෙහිව කාර්ය කරලා එයාලගේ චාලක ශක්තිය බිඳුව දක්වාම හානි වෙනවනේ එහෙනම් මට ශක්ති සංස්ථිතියෙන් ප්‍රකාශනයක් ලියන්න පුළුවන් නේද එයාලගේ හානි වෙන චාලක ශක්තිය සමාන වෙන්න ඕනේ අර ඝර්ෂණ බලයට එරෙහිව කරපු කාර්යයට හරියට පිළිගන්න ඕනේ එතකොට ඝර්ෂණ බලය හොයාගන්න පුළුවන් නේ යන දුරක් දීලා තියෙන නිසා සරලයි ඇයි ඔය කට්ටිය මේ යාන්ත්‍ර විද්‍යාවත් එක්ක තරහ වෙච්ච ඇයි මේ ප්‍රශ්නේ තෝරගන්නේ මට කෙලින්ම කියන්න පුළුවන් ඔය ටැබයි සිලින්ඩරයයි ඔය කට්ටියක සිද්ධ වෙන චාලක ශක්තිය හානි තියෙනවනේ ඔන්න ඕක සමානයි අර ඝර්ෂණ බලයට එරෙහිව කරන කාර්ය හරි මෙන්න මේ හානිය වෙන්නේ මෙන්න මේක නේද භාගයේ වතාවක් මේ දෙන්නගේ ස්කන්ධය 800ට 480 එකතු කරාම 1280යි ප්‍රවේගයේ වර්ගය ප්‍රවේගය නම් ටිකක් ඇත උත්තරයක් ආවේ නේ 6.25 නේ 6.25 වර්ගය සමානයි මෙන්න මේ ඝර්ෂණ බලය තමයි අපි අහන්නේ යනවලු 20ක් නේ සෙන්ටිමීටර් 20ක් නේ ඒ නිසා c බෙදන්න ඕනේ නැත්නම් 0.2 කියලා හරි මෙතන නොදන්න ප්‍රතිග්‍රහණය f විතරයි මේ සුළු කළ f ගන්න සුළු කරාට පස්සේ f ට ඇවිල්ලා තියෙනවා 1.248 ළමයිගේ ප්‍රශ්නයකට මම උත්තර දෙන්න මේ සාමාන්‍යයෙන් කීවෙනි දශම ස්ථානය දක්වා උත්තර තියන්න ඕනද කියලා වගේ අහලා තියෙනවා ඒක එහෙම සම්මතයක් නැහැ ගානේ සමහර වෙලාවට දෙනවා මෙන්න මේ දශම ස්ථානය දක්වා වට යන්න කියලා සාමාන්‍යයෙන් ඉතින් දෙවන දශම ස්ථානය ඒක මෙතනට නෙමෙයි අදාළ වෙන්නේ හරි වෙන තැනකට දශම දැන් මේක නම් 10 පහ දැම්ම ගමන් මේක පූර්ණ සංඛ්‍යාවක් නේද මේ වෙන තැනකදී හරි කියන්නේ දෙවෙනි දශම ස්ථානය වගේ කියලා හිතන් ඉන්න හරි ගොඩාක් හොයන්න ඕනේ